හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා වේදනා හායි good morning හැමෝටම මම උදේම නැගිටලා අද හිතුවා මගේ රූම් එකේ බෙඩ් ෂීට් මාරු කරන්න ඕන කියලා. මොකද අපි කොච්චර මූණ හොදලා පිරිසිදුව හිටියත් අපේ බෙඩ් ෂීට්ස් වල කියන්නේ අපේ කොට්ටුවල වල අනිවාර්යෙන් එක එක බැක්ටීරියාස් තියෙනවා. ඒක නිසා අපි කොච්චර පිරිසිදුව හිටියත් වැඩක් නැහැ. අපි සතියට කියන්නේ සතියෙන් සතිවත් අඩු ගානේ අපේ බෙඩ් ෂීට් මාරු කරන්න ඕන. ඉතින් මම මගේ බෙඩ් ෂීට් අනිවාර්යෙන් සතියෙන් සතිය මාරු කරනවා. ඉතින් මම බෙඩ් ෂීට් මාරු කරා උදේම. මොකද මට අද අලුත්ගෙමට යන්නත් තියෙනවා ටවුන් එකට මගේ වැඩ වගේකට. ඉතින් මම වගේ කාමරේ අස් කරලා දැන් යන්න ලෑස්ති වෙන්නත් ඕන. ඉතින් මේ තියෙන්නේ මගේ ලස්සන කාමරේ. මම වැඩිම ඉන්න ආස තැන. ඊට පස්සේ මම කෑවා උදේට අන්නාසි ග්‍රීන් ග්‍රේප්ස් වගේ කුයි මම හරි ආසයි ඒවා කන්න. ඊට පස්සේ අපි ලෑස්ති වෙලා මමයි ලොකු නංගි මේ අලුත්ගමට යන ගමන් මොකද ලොකු නංගිට කලර් print out වගේක් ගන්න තියෙනවා මටත් වැඩ වගේක් තියෙන නිසා අපි ලෑස්ති වෙලා අලුත්ගමට යන ගමන් තමයි ඉන්නේ. මම ඉන්නේ බෙන්තරනේ. ඉතින් අපේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධයි ටුවරිසම් වලට. ඉතින් බීච් සයිඩ් එකේ ගොඩක් තියෙන්නේ හොටෙල්ස් තමයි. ඉතින් අපේ බීච් එකත් හරිම ලස්සනයි. ඉන්නකෝ මම ඔයාලට පෙන්වන්න අපේ පැත්ත කොච්චර ලස්සනද කියලා. මధుයිත විදිරේ විරල තලේ ඇනිතු හසරල්මා නිතංග වෙලේ සද සිසිලයි මාසිත පතන සුවේ ඒ සද නුඹමයි හද අමරේ මගේ. ඉතින් අපි ඊට පස්සේ නංගේ කලර් print out ටික ගන්න ගියා. එතනින් පස්සේ මම ගියා අපේ අක්කා කෙනෙක්ව හම්බෙන්න මමයි නංගි දෙන්නම. ඊට පස්සේ අපි එතන පැයක් විතර කියව ඉඳලා ඊට පස්සේ කීල්ස් එකට ගියා. කීල්ස් එකට ගියේ නම් මම ඇත්තටම අර මේ කීල්ස් එකේ අර මැංගෝ අයිස්ක්‍රීම් එක ගන්න බට් ඒක තිබ්බේ නැහැ. අපි ඒක හැමතැනම හෙව්වා. ඒ කියන්නේ ඔය අයිස්ක්‍රීම්ස් තියෙන තැන වෙනද තිබ්බේ. ඉතින් වෙනද තියෙනවා ඒක ඔය ගොඩක් අයිස්ක්‍රීම් තියෙනවානේ ඒ අස්සවල් වල තියෙනවා. ඉතින් අපි දෙන්න එතන හෙව්වා ඒක. ඊට පස්සේ තිබ්බේ නැහැ ගන්න. ඊට පස්සේ අපි එතන හිටපු වැඩ කරන ගර්ල් කෙනෙක්ගෙනුත් ඇහුවා. එයාත් කිව්වා ඒක දැන් එන්නේ නැහැ කියලා යාළට වැඩිය. ඉතින් අපි ඊට පස්සේ ඒක හොයන එක නතර කරලා අපි හිතුවා වෙන මොන හරි කඩචොරු ටිකක් ගන්නවා කියලා. පේනවනේ මම තාම හොයන එක අතහැරලා නැහැ. මම හැමතැනම මේක හොය නංගිට කියනවා බලන්න කියලා. මොකද මගේ අතේ ෆෝන් එක තියෙනවනේ. ඊට පස්සේ කොහොම හරි තිබෙන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ මොනවද ගන්න කියලා හිතා ගන්නත් බැරුව හෙඩ් මෙහෙට වෙවි හිටියා. මෙන්න මේක කැන්ඩල්ස් එකේ බිස්කට් පුඩින් එක. මේක නෙමෙයි කැන්ඩල්ස් එකේ එක මං හිතන්නේ මම ඊළඟට ගන්න කැන්ඩල්ස් එකේ එකද කොහෙද? ඔව් එතන දෙකක් තිබ්බා. දෙකක් නෙමෙයි එතන තුන් જાතියක් තිබ්බා. එකකින් තෝරගන්න බැරුව ඊට පස්සේ බලලා මට මතක් වුණා අපි වෙනද කන්නේ කැන්ඩල්ස් එක කියලා. ඉතින් කැන්ඩල්ස් එකේ එන්නේ එකත් අරගත්තා. ඊට පස්සේ මට ඕනකම තිබ්බා අර අලුතෙන් ආපු බිස්කට් එකක්. මට ඒකේ නම මතක නැහැ. හැබැයි මට ඒකේ කවර් එක මතකයි. මම ඒක බැලුවට මට ඒක එතන හම්බුනේත් නැහැ. ඊට පස්සේ මං ඉතින් ඔය වීඩියෝ කර එක බල හිටියා මොනවද ගන්න කියලා ඔළුවට එක සැරේට. ගෙදරදී හිතන් යනවා මං අද කීල්ස් එකට ගිහලා මේවා ගන්නවා කියලා. හැබැයි එතනට ගියාම කිසිම දෙයක් මට මතක් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක නිසා හැමතැනම ඇවිද බැලුවා. මට ඕනකම තිබ්බා. මට ගෙදරින් යනකොට ඕනකම තිබ්බා කීල්ස් එකෙන් අර අලුතෙන් ආපු නූඩල්ස් එකක්. ඒ කියන්නේ ඒක අර ඉන්ස්ටන්ට් නූඩල්ස් එකක් try කරන්න. හැබැයි මට ඒක මතක තිබ්බෙත් නැහැ. ඊට පස්සේ මට මතක් වුණා මට සති ගානක ඉඳලා එග් සෑන්ඩ්විච් ගෙදර හදන්න ඕනකම තිබ්බා කියලා. ඊට පස්සේ මායි නංගි ගිහිල්ලා සෑන්ඩ්විච් පාන් අරගෙන අපි දෙන්න මේ බලන්නේ ඒක එක්ස්පයර් ඩේට් කවදද කියලා. මොකද දවසක් විතර තියෙද්දි ගෙනහිල්ලා තේරුමක් නැහැනේ. ඒකින්ද මායි නංගි මේ හොයන්නේ
කවදද එක්ස්පයර් වෙන්නේ කියලා අපි දෙන්නට ඇත්තට මේක හොයාගන්න බැරුව තමයි ඔය බල දඟලන්නේ. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න බලපු තැනම ඒක තියෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි ඔතනින් ඊට පස්සේ ගියා මම අනිවාර්යෙන් කීල්ස් එකට આવොත් ගන්නවා ඒක මැංගෝ ෆ්ලේවර්ඩ් මිල්ක් එකක්. කොහොම හරි මම ඒක ගන්න ඕනේ කියලා මතක් වෙලා මම ආයෙ ගිහින් ඒක ගත්තා. මේ තියෙන එක මේක මාර රසයි. ඔයාලා try කරන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මගෙන් අපේ චූටි නංගි දවස් ගානක් කිව්වා කීල්ස් එකට යනවා නම් green grapes අරන් එන්න කියලා. මොකද wild cook book එකේ බොයිද කොහෙද මොන හරි මේකෙන් අච්චාරු එකක් වගේ දෙයක් මොන හරි මට මතක නෑ මොකක් හරි නමක් කිව්වා. අතර මතක නෑ. ඒව හදලා දැකලා මට කිව්වා මේකෙන් අරගෙන එන්න කියලා ගියොත් කීල්ස් එකට. මොකද කීල්ස් එකේ තමයි මේවා තියෙන්නේ ගොඩක් ෆුඩ් සිටි එහෙම තියෙන්නේ අර green grapes එක තියෙනවා ටිකක් බෝල එක අර ටිකක් දිග හැඩයක තියෙන්නේ කීල්ස් එකේ විතරයි. ඉතින් ඒක සිලෙක්ට් කරන්න එක ලේසිත් නැහැ. මොකද ඒකේ මේ නිකන් දුඹුරු පාටි ගහලා වගේ අමුතු ඒවා තියෙනවා. ඉතින් මම අපේ ලොකු නංගිට කියලා බෑග් එකකුත් ගෙන්න තෝරනවා. ඒකේ තියෙන ඒවා ඔක්කොම ටිකක් හරි අමුතුයි. ඒ කියන්නේ අනේ මම ඒක ටික දවසක් තිබ්බ නිසාද නිකන් දුඹුරු පාට වගේ ගහලා තිබ්බා. ඒ වුණාට ඉතින් මම තෝරලා කොහොම හරි ටිකක් තෝරගත්තා. මොකද දැන් චූටි නංගි මට ගේන්න කියලා කිව්වා කියලා මට මතක් වුණා. එයා ඉතින් ආසාවෙන් ඉන්න හින්දා මම කොහොම හරි තෝරලා අන්තිමට තෝරගත්තා. ඉතින් කීල්ස් එකට ආපු එකේ මම හිතුවා මම මොන හරි කාලා නැති තව බිස්කට් ජාතියක් try කරනවා කියලා. අපේ නංගි මේ පෙන්නන්නේ අර ඔරියෝ වගේ තියෙන බිස්කට් එකක්. මම ඔරියෝ බිස්කට් එකට ආස නැති හින්දා මං කෝ නෑ අපි වෙන එකක් try කරමු කියලා. ඉතින් මම ඔතන බලන් යනකොට තිබ්බා අමුතු එකත් ඔරියෝ වගේ තමයි. හැබැයි මං ඒක කවදාවත් දැකලා තිබ්බේ නැහැ බිස්කට් එක. ඉතින් මං හිතුවා ඒකේ එකක් try කරනවා කියලා. ඉතින් ඒක නිසා ඒකේ green color එක ගත්තා. ඒකේ red color එක මං හිතන්නේ strawberry එක. ඊට පස්සේ ඒක අරගෙන අපි ගත්ත කොත්මලේ මිල්ක් එකක්. මං ඒකටත් ආසයි. හැබැයි මං ගොඩක් ආස වැනිලා එක. ඒත් මම විතරයි වැනිලා වලට ගොඩක් ආස. නංගිලා දෙන්න ආස චොකලට් නිසා මම හිතුවා ඉතින් චොකලට් එකක් ගන්නවා කියලා. මොකද මම අන්තිම පාර අරගෙන ගිය එක වැනිලා එකක් නිසා මම හිතුවා මේ සැරේ ඉතින් චොකලට් එකක් ගන්නවා කියලා. ඊට පස්සේ මම ගියා බිල් කරන තැනට. එදා ටිකක් රෑ වෙලා නිසාද මම කීල්ස් එකේ සෙනග හිටියා. කොහොම හරි ඕක බිල් කරගෙන මට ඊට පස්සේ ඕනකම තිබ්බා යන්න ඩොමිනෝස් එකට. මොකද ඩොමිනෝස් එකේ අලුතෙන් බර්ගර්ස් වගේක් අලුතෙන්ද දන්නේ නැහැ මම try කරලා නැහැ. කොහොම හරි ඩොමිනෝස් බර්ගර්ස්. ඉතින් මම හිතුවා ඩොමිනෝස් එකට යනවා කියලා. අපි ගියේ මෙන්න මේ බර්ගර්ස් try කරන්න. හැබැයි මට මේ බර්ගර්ස් try කරනවට වඩා ලොකු ආසාවක් තිබ්බේ ඩොමිනෝස් එකේ රෝස් පාන් එක try කරන්න. මොකද මම ඒකට මාර මාසයි. හැබැයි මගේ වෙලාව කියන්නේ ඒක එදා තිබ්බේ නැහැ. අනිත් හැම අයිටම් එකක්ම තිබ්බා. රෝස් පාන් තිබ්බේ නැහැ. මම හිතන්නේ ඒක තෙරියාකි චිකන් ඔහොම මොකක් හරි චිකන් ෆ්ලේවර් එකක්. ඒක ඔයාලා කාලා නැත්නම් අනිවාර්යෙන් කාලා බලන්න. ඒක මාර රසයි. ඊට පස්සේ ඉතින් අපි කෑම දෙක ඕඩර් කළා. ෆෝන් එකේ ඉතින් පිස්සු විකාර කර හිටියා. කැම් එක ඔන් කරගෙන නංගිත් එක්ක අපේ ඉස්සරහ ටේබල් එකේ කොහොම හරි ෆැමිලි එකක් හිටියා. ඒ මිනිස්සු සැරින් සැරේ බලනවා අපි දිහා. මොකද හිතන්නේ නැති මට පිස්සු කියලා ෆෝන් එකේ කැමරාව ඕන් කරගෙන පිස්සු නටනවානේ. ඊට පස්සේ කොහොම හරි අපේ ඕඩර් එක ආවා. අපි හරියට බර්ගර්ස් වල රස දන්නේ නැති හින්දා එක බර්ගර් එකයි ඕඩර් කරේ. අනිත් එක ගත්තේ garlic bread එකක්. මම ඩොමිනෝස් එකෙන් ගොඩක් මාසේ රෝස් පාන් එකට. ඊළඟට ආස වුණොත් ආස garlic bread එකට තමයි.
ඇත්තටම මමගේ මේ කියන්නේ හොනස් රිවිව් එක. ඇත්තටම ඩොමිනෝස් එකේ මම කෑවේ ගාලික් ෆ්ලේවර් බර්ගර් ඒ වගේ නමක් මට මතක නෑ දැන් කොහොමද ගාලික් එක. ඒක නම් ඇත්තටම රස නෑ. මේ තියෙන්නේ අපේ බස්නාහිර පළාතයි දකුණු පළාතයි වෙන වෙන පාලම් දෙක. ඉතින් බලන්න මාර ලස්සනයි. රෑට ඔක්කොම හොටෙල්ස් තියෙන්නේ. ඉතින් රෑට මාරම ලස්සනයි ලයිට් දාලා එහෙම තියෙනකොට. ඒ වගේ විතර නෙමෙයි ෂොප් වලත් මාර ලස්සනට ලයිට් දාලා ඉස්සරහ චූටි චූටි බල්බ් එල්ලලා තියෙනවා. මම මේ වීඩියෝ එක ගත්තේ අපේ ෂෙඩ් එකට ඇවිල්ලා ඕනි කෙනෙක් තෙල් ගහ ගන්න කියන. ඊට පස්සේ මං කිව්වා අපේ චූටි නංගි මගේ මේ ග්‍රීන් ග්‍රේප්ස් ඉල්ලෙල්ල දෙයක් කියලා. ගෙනාපු ගමම්ම එයා හැදුවා ඒක. මේක දාන්න යන්නේ. මේක නම් ඊට කලින් දවසේ රෑ මං ගත්ත වීඩියෝ එකක්. මං ඒක ඇඩ් කරා. ඒක නම් එදා දවසේ නෙවෙයි. ඒක ඊට කලින් දවසේ රෑ ගත්ත වීඩියෝ එකක් තමයි මං අද vlog එකට මේ ඇඩ් කරේ. හැමෝටම thank you මගේ වීඩියෝ එක වෙනකම් බලුවට. එහෙනම් ගිහින් එන්න. හැමෝටම good night. හරි සුවයෙන් ඉන්න.